හෙලෝ යාළුවනේ, ඔයාලා මගේ YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්නේ contactor එකක contact point මොනවද, contactor එකක voltage මොනවද, contactor එකේ ampere එක හොයාගන්නේ කොහොමද කියලා. සරලව මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මොකද්ද මේ contactor එක කියන්නේ? ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක all දාගන්න. ඔයාලා contactor එකක් පාවිච්චි කරනකොට ampere කියන එක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඇම්පියර් 10ක් විතර වගේ ගන්න මෝටරයකට contactor ඇම්පියර් 15ක 20ක විතර වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඊට වැඩිය ප්‍රමාණයක් ගන්න එකක් මෝටරේ වුණොත් එහෙම මේ contactor එකේ තියෙන contact point ආක් වෙලා ඉවරලා ඒක ඉක්මනින් අවුල් යන්න පුළුවන්. ඒ හින්දා ඕගොල්ලෝ මෝටරයක් සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා නම් ඒකේ තියෙන ඇම්පියර් රේන්ජ් එකට වැඩිය ටිකක් වැඩිපුර ප්‍රමාණයක් සාමාන්‍ය 5ක් විතර වගේ වෙන ප්‍රමාණයකට පාවිච්චි කරන්න. එතකොට contactor එකේ පැවැත්මක් තියෙනවා. ඒ හින්දා ඕගොල්ලෝ ඒ ගැන වැඩිදුර ගොඩක් සැලකිලිමත් වෙන්න. contactor එකට දෙන ඇම්පියර් එක ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා පාවිච්චි කරන මෝටරේ හරි වෙන විදුලි උපකරණයක හරි තියෙන ඇම්පියර් එක ඕගොල්ලෝ බලා ගන්න හරියටම ඒ බලලි වෙලා contactor එකේ තියෙන ඇම්පියර් එක ටිකක් වැඩිපුර ප්‍රමාණයක ගන්න 5ක් විතර වගේ. එතකොට ඔයාලට සාර්ථකව contactor එකේ කාලයක් පාවිච්චි කරගන්න පුළුවන්. හෙලෝ යාළුවනේ, මම අද ඔයාලට කියලා දෙන්නේ contactor එකක් භාවිතා කරන්නේ මොනවටද? contactor එකකින් මොකද්ද වෙන්නේ? contactor එකේ මේ contact point මොනවද? contactor වර්ග මොනවද තියෙන්නේ කියලා ඉවරලා contactor voltage මොනවද? coil voltage මොනවද කියලා ඉවරලා මම ඔයගොල්ලන්ට අද කියලා දෙන්නම්. එතකොට මේක ඇවිල්ලා single phase වලට පාවිච්චි කරන contactor එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති 230 volt කියලා තියෙනවා. 50 Hz 60 Hz කියලා තියෙනවා. ඒ කියන්නේ මේක 230 voltage එකේ AC contactor එකක් මේක. මේ 50 Hz 60 Hz කියන්නේ 50 60ත් අතර මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ ඔයගොල්ලන්ට පේන ඇති උඩින් තියෙන්නේ contact point දෙක. ඒ කියන්නේ A1 A2 coil voltage එක දෙන්න තියෙන මේ contact point දෙක. එතකොට මේ තියෙන ඉස්සරහා ඔයගොල්ලන්ට පේන ඇති මෙතන තියෙන්නේ L1 L2 L3 කියන්නේ මේක 3 phase වලට පාවිච්චි කරන්න පුළුවන් contactor එකක්. එතකොට මේක පෝපෝල් වලටත් පාවිච්චි කරන්න පුළුවන්. මෙතන කිරෝල දකුණු පැත්තේ තියෙන්නේ normal open contact point එකක්. එතකොට මේ තියෙන මේක 3 phase වලට පාවිච්චි කරන්න පුළුවන් point එක. point තුනක් තියෙනවා L1 L2 L3 කියලා. එතකොට ඒකේ out එක තියෙන්නේ යටින් T1 T2 T3 කියලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. එතකොට මේ ඒකේ නම් කරලා තියෙනවා U V W කියලා තියෙනවා. එතකොට ඒක මේ single 3 phase motor එකට භාවිතා කරන්න පුළුවන් විදිහට තමයි එතන contact point mark කරලා තියෙන්නේ. මේ පැත්තේ තියෙනවා A1 A2 කියලා වලට අර ඉස්සරහා තියෙනවා වගේ මෙතනත් ගහලා තියෙනවා 230 voltage කියලා. ඒ දෙකම එකයි. එතකොට අපි මේක සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ලොකු ඇම්පියර් එකක් ගන්න පුළුවන් මෝටරයකට හරි වෙන වගේ දෙයකට තමයි. එතකොට දැන් මේකෙන් අපි ස්විච් එකකට වැඩිය ලොකු ඇම්පියරයක් ගන්න පුළුවන් හින්දා ස්විච් එක ලොකු ඇම්පියරයක් ගන්න බෑ ආක් වෙන නිසා මේක අපිට ඇම්පියර් ගාන සිලෙක්ට් කරලා ඉවරලා ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ මේකේ ඇම්පියර් ගාන මේක ඇම්පියර් 25ක contactor එකක්. ඕගොල්ලන්ට පේනවා ඇති. මම ඔයාලට වැදගත් දෙයක් කියලා දෙන්නම්. මේ තියෙන්නේ උඩ ඇම්පියර් 12යි කියලා තියෙනව නේද? ඒක තමයි ඒක 3 phase භාවිතා කරනවා නම් ඒක භාවිතා කරන්න පුළුවන්. එතකොට මේක ඇම්පියර් 12ක් තමයි භාවිතා කරන්න පුළුවන්. මේ L1 L2 L3 කියන පොයින්ට් එකට 3 phase දුන්නොත් එහෙම ඇම්පියර් 12කට තමයි භාවිතා කරන්න පුළුවන්. ඕගොල්ලන්ට පේනවා ඇති මේ contactor එකේ උඩත් ඉස්සරහා ගහලා තියෙනවා ඇම්පියර් 12යි කියලා. එතකොට මේක 3 phase දුවනවා නම් අපිට මේක භාවිතා කරන්න පුළුවන් ඇම්පියර් 12යි. සිංගල් phase දුවනවා නම් අපිට මේක ඇම්පියර් 25කට පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන max ගාන ඔයගොල්ලන්ට පේනවා ඇති. එතකොට අපි බලමු ඔයගොල්ලන්ට පේනවා ඇති.
එතකොට අපි බලමු මේකට කොයිල් වෝල්ටේජ් එක කොහෙන් දෙන්නේ කියලා. එතකොට කොයිල් වෝල්ටේජ් එක තමයි දෙන්න තියෙන්නේ මේ A1 A2 කියන එකට. එතකොට මේක ඔපරේට් වෙනවා. එතකොට මෙන්න මේ බටන් එක වගේ තියෙන කන්ඩක්ටරේ ඉස්සරහා තියෙන මැද කෑල්ල. ඒක පල්ලෙහාට පුෂ් කරනවා තමයි මේක අල්ලන්නේ. එතකොට මෙතනින් L1 එක දුන්නොත් මෙතනින් L1 එකේ අවුට් එක එනවා. අනිත් දෙකත් ඒ විදිහටම එනවා. ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. අනිත් L2 L3 කියන පොයින්ට් එකත් ඒ විදිහම තමයි. එතකොට මේ තියෙන දකුණු පැත්තේ තියෙන්නේ normally open point එකක්. එතකොට මේක පෝල් කන්ටැක්ටර් එකක්. ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. මේ ඇම්පියර් එක බලන විදිහ මම කියා දීපු විදිහ. මේක 3 phase දුවනවා නම් ඇම්පියර් 12යි ගන්න පුළුවන්. සිංගල් phase දුවනවා නම් ඇම්පියර් 25ක් ගන්න පුළුවන්. එතකොට අපිට කන්ටැක්ටර් වර්ග 3ක් විතර තියෙනවා. එතකොට මේක ඇවිල්ලා AC වෝල්ටේජ් වලට පාවිච්චි කරන පෝල් කන්ටැක්ටර් එකක්. එතකොට DC වෝල්ටේජ් වලට පාවිච්චි කරන කන්ටැක්ටර් තව වර්ග තියෙනවා. එතකොට මේක ඇවිල්ලා කොයිල් වෝල්ටේජ් එක 230 තව 110 තියෙනවා. එතකොට 24 කියලා වෝල්ටේජ් එක දෙන්න පුළුවන් කොයිල් සප්ලයි එකේ තියෙන කන්ටැක්ටර් තියෙනවා. එතකොට මම හිතන්නේ ඔයගොල්ලන්ට මේ ගැන පැහැදිලි කරා තේරෙන්නේ නැති කියලා. මේ වීඩියෝ එක බලුවට ඔයගොල්ලන්ට ස්තුතියි.